හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා channel එකට ඔන්න අලුත් වීඩියෝ එකක් කරගෙන ආවා. අද ඉලෙක්ට්‍රොනික වීඩියෝ එකක් කියන්නත් අමාරුයි. නමුත් යම් කිසි අයිටම් එකක් නිෂ්පාදනය කරන මේ වීඩියෝ එකක් තමයි අද තියෙන්නේ. ඉතින් මොකද්ද කියලා කිව්වොත් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ඇති මැණික් බලන ටෝච්. මැණික් බලන ටෝච් එකක් කියන්නේ සාමාන්‍යයෙන් වැඩි හරියක් පාවිච්චි කරන්නේ රත්නපුරේ කට්ටිය තමයි. මෙන්න මේ අයිටම් එක. ඉතින් මේක හදන්න ඕන අපි. මේක සාමාන්‍යයෙන් හදන්න යම් කිසි අමුද්‍රව්‍ය ටිකක් තියෙනවා. ඉතින් ඒව ගත්තොත් මේක ඇවිල්ලා normal torch එකක්. සාමාන්‍යයෙන් අපිට පුළුවන් මේකට පොඩි බල්බයක් දාලා පත්තු කරලා පාරේ වුණත් ගහගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේක මුලින් ඉඳලා සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ බල්බයක් මේකට හයි කරලා මෙතනට දැන් මේක ඉස්සරහා කෑල්ල නැහැ. මෙතනට දාන්න ඕනේ බැටරි කෑලි දෙකක්. බැටරි කෑලි දෙකක් දාලා අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් ඕනම දෙයකට. ඒ කියන්නේ වැඩි හරියක් ඉතින් පාරේ ගහගෙන යන්න සාමාන්‍ය මොන හරි හොයනවා නම් ওই වගේ දේවල් තමයි කරන්න තියෙන්නේ මේකෙන්. ඊට පස්සේ පාරේ ගහගෙන යනවා නම් ඇවිල්ලා මෙන්න මේ වගේ අයිටම් එකක් තියෙනවා. ඒක කඩවල වල ගන්න නැහැ. මේක විතරයි ගන්න තියෙන්නේ. මේක මෙන්න මෙහෙම හයි කරලා මම මේක ගෙන්නගත්තේ ඇවිල්ලා යකඩ බඩු කඩේකින්. මේක ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. දැන් මේ ස්විච් එක මම දාපු එකක්. ඊට පස්සේ අපිට මේක පුළුවන් පාරේ ගහගෙන යන්න. ඊට පස්සේ දැන් අපි මේකෙන් හදන්න යන අයිටම් එක තමයි මැණික් බලන ටෝච් එකක්. එතකොට ඒකට නම කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රසිද්ධ වෙලා තියෙන රත්නපුර ජෙම් ටෝච්. හරිද? ඊට පස්සේ මේක හදන්න හරි ලේසි. ඕනම කෙනෙකුට හදා ගන්න පුළුවන්. ඉතින් මම හදන වීඩියෝ එක තමයි ඔයගොල්ලන්ට මේ අරගෙන එන්නේ. ඉතින් මේ හදපු එක මේක වැඩ කරනවා කිසිම අවුලක් නැතුව. ඔයගොල්ලන්ට පේන ඉතින් හොඳ එළියක් තියෙනවා. මාපට ඇඟිල්ල රතු පාට වෙලා පේන්න තරම් හොඳ එළියක් තියෙනවා. ඉතින් මේකෙන් අපි බලමු මැණික් ගලක් බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතනින් ට්‍රැක් එකක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් දෙකටම දෙන් ට්‍රැක් එකක් ගිහිල්ලා. ඉතින් ওই ට්‍රැක් තමයි මේ ටෝච් එකෙන් බලන්නේ මූලික වශයෙන්. ට්‍රැක් තියනවාද, ඇතුලේ බබල්ස් තියනවාද, ඒ වගේ දේවල්. ඊට පස්සේ අපි ගමු මේක ඇවිල්ලා ගොමේද කියන මැණික් වර්ගයේ විශාල වටිනාකමක් නැති වුණාට සාමාන්‍යයෙන් කැරට් 5.6 ලොකු ගල් විශාල මුදලකට යනවා. සාමාන්‍යයෙන් පාට හොඳයි නම්. හරි. අපි ඒක පැත්තක තියමු මැණික් සීන් එක. ඊට පස්සේ මේකට අවශ්‍ය වෙන අයිටම් ටික තමයි මෙන්න මේ නොසල් එක. මේක හඳුන්වන්නේ ඇවිල්ලා ගෙවුඩ නොසල් එක කියලා. ඉතින් ගෙවුඩ මැණික් ගල් කියන්නේ මගේ channel එක ඉලෙක්ට්‍රොනික channel එකක් නිසා මේක මුලින් ඉඳලම කරන්න වෙන සීන් එකක් තියෙන. ගෙවුඩ කියන්නේ ඇවිල්ලා මැණික් වෙන්න කලින් මැණික් ගලේ ලදරු අවස්ථාව. ඊට පස්සේ මේක මෙතනින් මෙහෙම අරින්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි මේ බල්බ් දාන්නේ. ඉතින් මේ බල්බේ ඇවිල්ලා හැම කඩවලම නෑ. මෙතනින් පොඩි කාචයක් වගේ තියෙනවා. ඉතින් ඇවිල්ලා මේ බල්බේ නිෂ්පාදනය වෙන්නේ ඇමරිකාවේ. චයිනීස් ඒවත් මම හිතන්නේ ඇති. හොඳයි අපි යමු වීඩියෝ එකට. ඊට කලින් කියනවා මම මේ ටෝච් එකේ යම්කිසි වෙනස්කම් කිහිපයක් කරගත්තා. මේකේ ට්‍රේට් එකක් තියෙනවා. මේ බල්බේ ට්‍රේට් එන්නේ නැහැ. එතකොට ට්‍රේට් එන්නේ නැති එකක් ට්‍රේට් එන එකකට හයි කරන්න බෑ. මොකද මේක චුට්ටක් විශාල නිසා. ඒක නිසා ඔයගොල්ලන්ට පේනවාද මේකේ ට්‍රේට් එක මම පොඩ්ඩක් හුවරලා නිකන් කපලා අයින් කළා වගේ මේව කරලා තියෙන්නේ. ඒක කරේ මම මෙන්න මේ පිහියෙන් සාමාන්‍ය මේ වගේ උල් පිහියක් තිබ්බොත් ඒකට ගොඩක් සෙට් වෙනවා. ඊට පස්සේ ඇතුලේ මොකුත් වෙනස් කරන්න ගියේ නෑ. ඔයගොල්ලන්ට පේනනේ ඇතුළ ඒ විදිහටම තියෙනවා.
හොඳයි ඊට පස්සේ අපිට තියෙන වැඩ ටික තමයි මේකේ සිදුරු තුනක් විදලා මේකට හයි කරන එක. අපි යම් වීඩියෝ එකට තව කියන්න ඕනේ මෙතන ඇවිල්ලා මේ ස්විච් එක නෙවෙයි ඉන්නේ මෙන්න මේක තමයි මේ විදිහට එන්නේ මෙතන. මෙන්න මේ විදිහට. ඉතින් මේ විදිහට එන ස්විච් එක මෙතන එන පොඩි රිවර්ට් එකක්. මේ රිවර්ට් එක පරිස්සමට පීරකින් ගාලා අයින් කරලා තමයි තියෙන්නේ. එතකොට මේකට ඩැමේජ් එකකුත් නැහැ. මේ බඳට ඩැමේජ් එකකුත් නැහැ. ඊට පස්සේ මේ කොටුව ගානට මම කපලා හරි ගස්සලා තියෙන්නේ. මෙන්න මේ කට ඇවිල්ලා කියන්නේ 220 ඇම්පියර් 6. ඊට පස්සේ වෝල්ට් 120ක් ගත්තොත් ඇම්පියර් 10ක් මේ ස්විච් කඩේ ගන්න තියෙනවා. මෙන්න මේ ස්විච් එක. මේකට දාන්න පුළුවන් වෙන්න තමයි මේ විදිහට හරි ගස්සලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ වැඩ කරන ටෝච් එකක් තියෙනවා මම පාවිච්චි කරන එක. මේක තමයි මේක. ඔයගලන්ට පේනවා ඉතින් මේවා මේ පිත්තල. එතකොට මේකේ කෑලි 3ක් එනවා මම ගලවලා පෙන්නන්නම්. ඔයගලන්ට පේනවා ඇති. ඉතින් ওই විදිහට තමයි ඔක එන්නේ. මම මේ හෝල්ඩර් එක ටිකක් උස්සලා හරි ගස්සලා තියෙන්නේ. ඒක වෙනම කතාවක්. ඒක අපි පස්සේ කතා කරමු. ඉතින් අපි යන් මේකේ වීඩියෝ එකට අපිට තියෙන නොසල් එකේ සිදුරු තුනක් විදින්න. ඉතින් හරිම සරලයි. මේකට ගොඩාක් චූටි කට්ටක් ඕනේ. මේ ග්‍රිල් එකට නම් මේ කට්ට ගොඩක් බර වැඩි. නමුත් මට පරිස්සම් විද ගන්න පුළුවන් නිසා මම ඒක දාගත්තා. මේක සාමාන්‍යයෙන් අර පෑම් බඩේටත් වැඩි ගොඩක් පොඩි එකක්. එතකොට මේ ග්‍රිල් එක හැන ලොකු ග්‍රිල් එකක් සාමාන්‍ය හાર્ඩ්වෙයාර් වල ගන්න තියෙන පොඩිම කට්ට තමයි මෙන්න මේක. මම මේ කටුවල සයිස් නම් මතක නැහැ. හાર્ඩ්වෙයාර් වල ගන්න තියෙන පොඩිම කට්ට තමයි මේක. එතකොට මේ කට්ටෙන් විද්දොත් සාමාන්‍යයෙන් මේ වගේ අනේක ට්‍රේට් එක කපාගෙන යන්න සයිස් එකට තියෙනවා. එතකොට මේ අනේ හොඳට හයි වෙනවා මේ කට්ටෙන් විද්දොත්. ඊට පස්සේ අපි මේකේ සිදුරු ටිකක් විදගමු ලස්සනට. ඇත්තටම කිව්වොත් මේක සමහර කට්ටිය නම් හරියට විද ගන්න බැරි වෙයි. ඉතින් මම මේ ග්‍රිල් එකෙන් ගොඩාක් සිදුරු විදලා තියෙන හින්දා මට මේ වැඩේ ගානට නූලට කරගන්න පුළුවන්. දැන් මෙතන ඇවිල්ලා මෙහෙමයි. මේ පැත්තට එළියට එන්නත් බෑ. හරිද? මේ පැත්තට එළියට එන්නත් බෑ. මේ පැත්තට එළියට આવොත් අපිට මේ නොසල් එක හයි කරගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ පැත්තේ එළියට આવොත් මේක කැතයි. ඊට පස්සේ මෙතන මේ දෙපැත්තට මම මේ මාපට ඇඟිලි තියාගෙන ඉන්න දෙපැත්තට වෙන තව සිදුරු දෙකක් විද ගන්න ඕනේ. මොකද මෙතන පළවෙනි එක මේ පැත්තේ දෙවෙනි 1 සහ 3 2 සහ 3. එතකොට මේක යන 3කින් තමයි හයි වෙන්නේ.
ඔන්න ඊට පස්සේ සිදුරු 3 ගානට විද්දා. ඔයගොල්ලන්ට පේනවාද මෙතන සහ මෙතන එකම විදිහට තියෙනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒතකොට මේ පැත්තේ මොකක්වත් වෙලත් නැහැ. මගේ මේසේ රට දුම්මල ගොඩක් තියෙනවා. ඒවා තමයි මේ කළු පාට තියෙන්නේ මේකේ. හොඳයි. ඊට පස්සේ ඇවිල්ලා මේකේ හෝල්ඩර් එක. මේ හෝල්ඩර් එක ගලවන්න පුළුවන්. ඉතින් අර මේක ඉන්දියා වුණාට මම අර ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට පෙන්නපු ලොකු ටෝච් එක ඇවිල්ලා හොංකොං. එතකොට ඒගොල්ලෝ සම්පූර්ණ සියලුම දේ පිත්තල වලින් තමයි හරි ගැස්සලා තියෙන්නේ. මේ ස්විච් එකේ ප්ලාස්ටික් කෑල්ල ඇරෙන්න ආයි මෙතන ප්ලාස්ටික් වලින් නෙවෙයි අර කඩදාසි වගේ අයිටම් එකක් තමයි දාලා තියෙන්නේ. දැන් ඉන්දියාවේ කට්ටිය නම් මේකට දාලා තියෙන ප්ලාස්ටික් අයිටම් එක, මේ කහ පාට තියෙන්නේ. එතකොට මේක මේ පිත්තල. එතකොට හොංකොන් ටෝච් එකේ ඇවිල්ලා මේ කෑල්ල විතරයි ප්ලාස්ටික්. අනිත් ඔක්කොම මේ පිත්තල. හොඳයි. අපි ඊට පස්සේ මේක පැත්තකින් තියාගෙන අපිට දැන් අවශ්‍ය කරනවා සාමාන්‍යයෙන් පහනක් ඕන මේ වැඩේට. පහන ගන්න සාමාන්‍යයෙන් වෙන මොකකටවත් නෙවෙයි. ඔයගොල්ලෝ දන්නවා ඇති අර ඉලෙක්ට්‍රොනික වැඩ කරන කට්ටිය නම් ගොඩක් මේක දන්නවා. මේ ගම් කූරක් වගේ එකක් තියෙනවා එබනයිට් කියලා. ග්ලූ ගන් කූරු කියලාත් කියනවා සමහරක් කට්ටිය. ඉතින් මේක රත් කරලා තමයි මේව කරන්නේ. ඉතින් මේක ඇවිල්ලා මේ ඇන තුන දාන්න කලින් මේක බැලන්ස් එකට තියාගන්න ඕන අපි. ඉල්ලනවා හැමෝගෙම channel එකට subscribe කරන්න කියලා. මේක මේ විදිහට తాවකාලිකව තමයි මේ අලවන්නේ. අර අපිට ඇන තුන විද ගන්න ඕන, ඇන තුන විද ගන්නකම්. දැන් සාමාන්‍යයෙන් අපිට ඇන තුන දාන්න මේක සම්පූර්ණ එහා පැත්තට එනකන් සිදුරු විද ගන්න ඕනේ. මේ සිදුරු විද ගන්න අවස්ථාවේ මේක එහාට මෙහාට යන්න පුළුවන්. ඒ එහාට මෙහාට යන හින්දා තමයි ගම් ටිකක් දාලා මේක తాවකාලිකව මේ විදිහට මේ අලවන්නේ. ඉතින් ඔයගොල්ලන් ඩබල් ගම්යක් පාවිච්චි කරලා මේක හොඳට හූරලා JB වෙල්ඩ කියලා තියෙන යකඩ අලවන ගම් එකක් සාමාන්‍ය රේඩියේටර් පවා අලවන්නේ එකෙන්. එතකොට ඒක හීට් එකට රොත්තු දෙනවා. JB වෙල්ඩ ජපන් ගම් එක. එතකොට ඇවිල්ලා මේකේ මේක නෙවෙයි මේ වගේ පොඩි ටියුබ් දෙකක් ඉන්නේ. මෙන්න මේ වගේ චූටි ටියුබ් දෙකක් ඉන්නේ. ඒක පොඩක් ගණන් මං හිතන්නේ කලින් නම් 5000 ගානකට තිබ්බේ. දැන් නම් කොච්චර ගණනකට ගිහිල්ලාද දන්නේ. චූටි ටියුබ් දෙකක් තියෙන්නේ. ටියුබ් දෙක ඇවිල්ලා 5000 ගානක් වුණා ඒ දවස්වල. දැන් කොහොමද දන්නේ නැහැ. මේ ඒකින් අලවලත් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් මේක. මේ ඇන දාන්න මුකුත් ඕනේ නැහැ. කැඩෙන්නේ නැහැ. බිම වැටෙනකොට වෙන කොහෙන් හරි කැඩුණත් එතනින් කැඩෙන්නේ නැහැ. හොඳයි. ඊට පස්සේ මේක ඇන ටික දාගන්න තමයි අපිට තියෙන්නේ. බලමු. මේක ඉස්සෙල්ලා
මේකට දාලා බලමු අපි බල්බ් එක. බල්බ් එක දාලා ට්‍රේට් එක හයි කරලා බලමු අවුලක් නැතුව හයි වෙනවද කියලා. ඔයගොල්ලන්ට පේනවාද කිසිම ප්‍රශ්නයක් නැතුව හයි වෙනවා. අපිට ඕනම් පුළුවන් මේකට බැටරි කැල්ලක් අල්ලලා බලන්නත්. ඉතින් මේ බල්බ් වලට ධන ඍණ කියලා එකක් නැහැ. ඒක නිසා කිසි දෙයකට බය වෙන්න එපා. ධන ඍණ මාරුණා කියලා පිච්චෙන්නේ නැහැ. ෆිලමන්ට් බල්බ් එකක් ඉන්නේ. ඔයගලන්ට පේනද ඔන්න බල්බ් එක පත් වෙනවා ගින්දර වගේ. ඉතින් ඔච්චරයි ඔගේ තියෙන්නේ මහා ලොකු සීන් එකක් නැහැ. ආයි තියෙනවා මේකේ හයි ලෝ කියලා එකක් හදන්න. ඉතින් මේක මට පාවිච්චි කරන්න ගන්න හින්දා මම හයි එකක් දාන්නේ නැහැ. හයි එකක් දානවා නම් සාමාන්‍යයෙන් මේ බල්බ් එක ඇවිල්ලා 6 වෝල්ට් එකක් තමයි එන්නේ. එතකොට මේ බැටරි දෙක එකතු කරපුවම ඔයගොල්ලෝ ගණන් හදලා බලන්න 3.7යි 3.7යි එනවා. අපි ගමු 3.7 වැඩි කිරීම 2. එතකොට 7.4ක් එනවා වෝල්ටේජ් එක. මේ බැටරි දෙකම එකට එකතු කරපුවම ඉතින් ඒ වෝල්ටේජ් එක මේකට ගියාම මේ බල්බේ පිච්චෙන්න බලනවා අනිවාර්යෙන්. ඒක නිසා අනිවාර්යෙන් මේ බල්බේ අපි දීර්ඝ කාලයක් පාවිච්චි කර ගන්න නම් අඩුම තරමේ මේකට වෝල්ටේජ් 5ක් ආවොත් හොඳටම ඇති. හයි එකට ලෝ එකට ඇවිල්ලා වෝල්ටේජ් 3ක් ආව නම් හොඳටම ඇති. ඒ කියන්නේ මේ එක බැටරි එකකින් මේකේ හොඳ පාටක් තියෙනවා. ඉතින් මම මේකට දාලා තින්නේ එක බැටරියයි. මේකේ ඇවිල්ලා හයි මුකුත් නැහැ ලෝ විතරයි. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ charging port එක. මේක on off switch එක එච්චරයි. run off එකක්වත් දාලා නැහැ මේකට. ඉතින් මේක මම පාවිච්චි කරන එක. හොඳයි ඊට පස්සේ මේකේ මෙව එකත් high switch එකේ කිසිම ප්‍රශ්නයක් නැතුව සමහරක් වෙලාවට මේක ගැලවෙන්න ඉඩ තියෙනවා නැවත. අපි පොඩ්ඩක් ඒක තද කරගනිමු හරියටම තව ගම් ටිකක් දාලා. මේක එක පැත්තක් පොඩ්ඩක් ඉස්සිලා තියෙනවා මම ඒකයි මේ රත් කරලා ඒක පහත් කරගත්තේ. ඉතින් හිල් කරන්න කලින් නැවත සැරයක් මේ බල්බ් එක දාලා කිසිම අවුලක් නැතිව හයි වෙනවද කියලා අනිවාර්යෙන් බලන්න ඕන. එහෙම හයි වෙනවා නම් විතරයි අපි යන ටික දාලා මේ සිදුර විදලා යන ටික දාන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ ඇවිල්ලා මේ අර ට්‍රේඩ් ටික පොඩක් තදයි. තදයි කියන්නේ නොසල් එකේ නෙවෙයි ඇතුලේ ට්‍රේඩ් එක හරියට මේ කැපිලා නැහැ. ඒක නිසා පොඩ්ඩක් අර සමහරක් මේවට
පැති වලට තියෙද්දි නොසල් එකේ මේ බල්බ් එක හයි කරගෙන මේ බල්බ් එකේ තියෙන චුට්ටක් ඇදේට හරි කෙලින් එන්නේ නැහැ බල්බ් එක. ඒක නිසා පොඩ්ඩක් එක පැත්තකට බැලන්ස් කරලා තමයි හරි ගස්ස ගන්න ඕන මේක. මේකේ වෝල්ටේජ් එක ගහලාම තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති ඔන්න USA බල්බ් එක. බලමු මේක ගහලා තිබුණා වගේ මතකයක් තියෙනවා නෑ. සමහරක් ඒ වගේ තියෙනවා සමහරක් ඒ වගේ නෑ. කොහොම හරි බල්බ් එක 6 වෝල්ට් තමයි මේක වැඩ කරන්නේ. හොඳයි ඊට පස්සේ මොන කිසි ප්‍රශ්නයක් නෑ. අපිට සිදුර විද ගන්න පුළුවන්. නැවතත් අපි ගන්නවා අර කට්ට දාපු මොකක්ද ග්‍රිල් එක. ඉතින් මෙතන කිසිම දෙයකට මහන්සි වෙන්න දෙයක් නැහැ. හරිම සරලයි මේක. මේක හිල් කරන අවස්ථාවේ වැඩි ග්‍රිල් එක බර කරන්න එපා. එහෙම බර කරොත් මෙන්න මේක තමයි වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේක බර කරන්න හොඳ නැහැ. ඩිංගක්වත් මගේ අතින් බර වුණා. අර පරණ ටෝච් වල වගේ මේක පොඩක් ඝනකම නැහැ. මොකද්ද මේ තඹ තහඩු වගේ ඝනකම එකක් නෙමෙයි තියෙන්නේ. නිකන් නෝමල් තඹ තහඩුවක් තියෙන දන්නවනේ. ඉතින් අර ඉන්දියාවේ අයිටම් එකක් නේ සාමාන්‍යයෙන්. ඒක සෙට් වෙන්නේම නැහැ වැඩේට. අපිට ඒක වෙන විදිහකට තමයි හිල් කරගන්න වෙන්නේ. මෙහෙම දාලවත් හිල් කරමු වෙන කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපිට තියෙන අවසාන සිදුර. හොඳයි ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඔන්න ඔය විදිහට ඕක සිදුරු වෙලා තියෙනවා ගානට. ඉතින් අර පැත්තෙන් අලවද්දි මේ එබනයිටුත් මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ සාමාන්‍යයෙන් මේකට අපි හොයාගන්න ඕන චූටි යන 3ක් හොයාගන්න ඕන. මෙන්න මේ වගේ ට්‍රේඩ් තියෙන අර කට්ටේ සයිස් එකම වෙන්නත් ඕන. ඊට පස්සේ අපි බලමු මේක හයි වේද කියලා. සමහරක් වෙලාවට මේ ඇනේ සයිස් එක දිග මදි වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් හයි වෙන්නේ නැහැ. වෙන ඇන 3ක් දාලා තමයි හයි කරගන්න වෙන්නේ.
ඉතින් මේ එන මං ගලවගත්තේ මේ කාර් සෙට් එක DVD ROM එකකින්. එතකොට ඔය පරණ කාර් සෙට් තියෙන ඕන තරම් ඔය ඉලෙක්ට්‍රොනික ෂොප් වල ඒවයේ කඩේකට ගිහිල්ලා මේකක් ඉල්ලගත්තා නම් වැඩේට සෙට් වෙනවා ගොඩක්. තමයි චූටි ඔය DVD ප්ලේයර් වල එහෙම මේ චූටි යන තියෙනවා. ඉතින් මේකේ ගොඩක් චූටි ට්‍රේට් එක. ඔයගොල්ලෝ මේ සිදුරට ගැලපෙන විදිහට තමයි මේ කට්ටේ ගැලපෙන විදිහට තමයි අරගත් හොයාගන්න ඕන. මොකද්ද මේ ඒ ඇනෙත්. ඊට පස්සේ අපිට මේක ගලවලා අයින් කරන්න පුළුවන්. මේක නම් පොඩ්ඩක් අමාරුයි ගලවලා අයින් කරන්න. හොඳටම ඇලිලා තියෙනවා මෙතන. ඉතින් ඔන්න ගම්ලෙන් හයි වෙලා නැහැ. දාපු යන තුනෙන් තමයි හයි වෙලා තියෙන්නේ. ඉතින් හරිම සරලයි මේක. කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම දෙයකට ඩැමේජ් වෙලා නැහැ. හානි වෙලා නැහැ. බ්‍රෑන්ඩ් නිව් තත්ත්වේ තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේවා හූරද්දි නිය පොත්තකින් හරි මොහොකින් හරි හූරන්න මේ හෝල්ඩරේ බසර් එක චාර්ජර් කරගන්න එපා. ඊට පස්සේ ඉතින් ওই විදිහට තමයි ඔක තියෙන්නේ. හරිම සරලයි. ක්වොලිටි එකට තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. බලමු මේක ඉතුරු ටික. ඉතින් අද සම්පූර්ණ වීඩියෝ එක කරන්න බැරි මට. මොකද මේකට දාන්න තියෙන පොඩි අයිටම් ටිකක්. ඒ අයිටම් ටික නැහැ. හොඳයි. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේකට ටිකක් මහත වයර් ඕන. මහත වයර් නැත්තම් මේ වැඩේ කරන්න බෑ. මොකද මේ බල්බ් එකට ගොඩක් ඇම්පියර් එකක් ගන්නවා. ඒ ඇම්පියර් එකක් ගන්නකොට පොඩි වයර් තියෙනවා නම් ඒවා ඩැමේජ් වෙන්න බලනවා. ඒක නිසා සාමාන්‍යයෙන් ටිකක් මහත වයර් එකක් මේ වයර් එක හොඳටම ඇති. හොඳයි. ඊට පස්සේ මෙතනට මම ඊයන් ටිකක් තියාගත්තා. ඉස්සෙල්ලාම ඊයන් ටිකක් තියාගන්න. වැඩි වෙලා මේක තියාගෙන ඉන්න යන්න එපා. මොකද මේ ප්ලාස්ටික් කෑල්ල වගේ එක කහ පාට උණු වෙන්න යනවා. ඒක නිසා අර ඊයන් පොඩ්ඩක් ඉස්සෙල්ලාම තියන්න ඕන. මේ නැත්තම් මේකට ඊයන් අල්ලන්නේ නැහැ.
හොඳයි ඊට පස්සේ ඔයගලන්ට පේනද ඔන්න ඔය විදිහට ප්‍රෑස් වුණාට පස්සේ අපි මේ ටෝච් එකේ හවුසින් එකට මේක දාලා බොඩියට ටෝච් බොඩියට දාලා මේක හයි කරගන්න ඕන. මේ හයි කරගත්තට පස්සේ ඒක හරි. ඊට පස්සේ අපි මේ රෙදි කෑල්ලක් පොඩ්ඩක් දාගමු. මේකේ මම දෙකක් කට් කරගත්තා. ඒ කට් කරගත්තේ බැටරි ටික වදින නිසා. ඊට පස්සේ ඇවිල්ලා ඒක මම පාස්ස ගන්න මෙන්න මෙහෙම. මේ ස්විච් එකේ වැඩි වෙලා මේ බවුත් එක තියන් ඉන්නත් බෑ. මොකද වොට් 60 බවුත් එකෙන් පාස් වෙනවා නම් අනිවාර්යෙන් සෙනිකව පාස්සලා ගන්න. නැත්තම් මේ ස්විච් එකත් මේකේ මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එකත් ෆුල් වෙලා ඒක නිසා මම වීඩියෝ එක ඇවිල්ලා ස්ටෝරේජ් ෆුල් වෙලා එහෙම නැවතිලා ඉතින් මම මේ වයර් එක මෙතනට පාස්ස ගත්තා. මේ වයර් එක ඔයගොල්ලෝ පේනවා ඇති කෙලින්ම බල්බේ මැද පින් එකේ ඉඳලා තමයි මේ වයර් එක මෙතනට එන්නේ. හොඳයි මෙතන ඉඳලා නැවතත් වීඩියෝ එක කන්ටිනියු කරනවා මම. වශයෙන්ම කියනනම් ෆෝන් එකේ ඇවිල්ලා රෙසොලූෂන් 1080p වලට මම දාලා තියෙනවා. මට ඒක අමතක වෙලා තමයි මම මේක දාලා තියෙන්නේ. කියන්නේ කලින් මොකක් හරි වීඩියෝ එකක් කරන්න ලෑස්තිෙදි දාලා මට එහෙම මේක මේ 720 වලට මාරු කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් 1080p වලින් වීඩියෝ එකක් රෙකෝඩ් වෙනවා කියන්නේ විශාල MB ප්‍රමාණයක් මේ මොකටද මේකට එනවා මේ ගැලරි එකට. ඊට පස්සේ අපි මේක වැඩි තද කරන්න යන්න එපා ඔයගොල්ලෝ. වැඩි තද කරොත් සමහරක් වෙලාවට මේ ටෝච් එකේ ටෝච් බොඩිය යන්න ඉඩ තියෙන. ඒක නිසා මම මීට ෆ්ලැට් ස්ක්‍රූ මීනක් දාලා මෙයා කරලා ගන්න. ඊට පස්සේ සීන් එක ඉවරයි. හොඳයි ඊට පස්සේ තියෙන්නේ පොඩි සීන් එකක් තියෙන්නේ දැන්. දැන් මේක తాවකාලිකව තමයි මම මේ හදලා පෙන්නන්නේ ඔයගොල්ලන්ට. මේකේ charging side එක පස්සේ තමයි මට රිපෙයාර් කරන්න වෙන්නේ. කියන්නේ හරි ගස්සන ඉතින් ඔයගොල්ලන්ට කියලා දෙන්න වෙන්නේ. මේ වීඩියෝ එකේ මම කොහොමත් ඒක කියලා දෙනවා. බලමු ඊට පස්සේ මේ බැටරි ධනට මෙන්න මේක පාස්ස ගන්නවා. බැටරි ධන වයර් එක. ඊට පස්සේ ඇවිල්ලා හොඳයි ඊට පස්සේ අපිට රින වයර් එකක් ඕන. රින වයර් එකට මේක ගන්නවා මම. ඉතින් මේ වෙලාවේ වීඩියෝ එක කරාට මට මේකට අවශ්‍ය charging port එකක් දැන් සාමාන්‍ය සමහර කට්ටිය පාවිච්චි කරනවා C type. සමහර කට්ටිය තාමත් අර 12 jack එක කියන්නේ 12 volt එන jack එක පාවිච්චි කරනවා. කියන්නේ 12 jack එක කියන්නේ මෙන්න මේක. ඉතින් මේකක් මට හොයාගන්න බැරි වුණා. ඒ කියන්නේ මම වීඩියෝ එක කරන වෙලාවේ මට හොයාගන්න බැරුණා. නැත්තම් මේ shop එක ඇතුළේ නම් කොහේ හරි ඇති. හොඳයි ඊට පස්සේ ගෙනාවු බ්‍රෑන්ඩ් නිව් ඒ වගේකුත් තිබුණා. ඉතින් මම මේ දැනට තමයි මේ తాවකාලිකව අර ටික කරනකම් මේකට දාන්නේ මම නම් මෙන්න මේ මොඩියුල් එක මේක දාලා අර ඉස්සෙල්ලා පෙන්නපු ජැක් එක දාලා තමයි ෆෝන් චාර්ජරෙන් තමයි charge කරන්නේ. එතකොට හරි ලේසි කිසිම ප්‍රශ්නයක් නැහැ. මේවට වැඩි වේදම් කරන්න ඕනේ නැහැ මහලකුවට.
මේ වයර් එක පොඩක් මේක ටිකක් තදයි. හොඳයි ඊට පස්සේ ඔයගලන්ට පේන්නේ ඔන්න අවුට්පුට් එක. ඉතින් අර ඉස්සෙල්ලා හදපු එක වගේම තමයි, කිසිම ප්‍රශ්නයක් නැහැ. බලමු දැන් මෙතන ලයිට් එකක් දාලා තියෙන හින්දා පොඩ්ඩක් අමාරුයි, ලොකු ලයිට් එකක් දාලා තියෙන්නේ. මට මේ අත ඔයගලන්ට පේන්නේ නැති වුණා සුපිරියටම අපේ රිපෙයාර් එක තියෙනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ හොඳ එළියක් තියෙනවා, සුපිරිම එළියක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති ට්‍රැක් පේනවා කිසිම අවුලක් නැතුව. මේ දෙකට මැදින් ගිහිල්ලා තියෙන්නේ මේක. අපි ගොමේ දෙයක් අරගෙන බලමු. මේ ගොඩක් කැමරාවට පෙන්වන්න අමාරුයි, මොකද අර ඔක්කොම රතු පාටට තමයි පේන්නේ වැඩි හරියක්. එතකොට හොඳ ට්‍රැක් තියෙන ගලක් සෙට් වුණා නම් අන්න මේකේ ට්‍රැක් එකක් තියෙනවා, ඔයගලන්ට පේනවා ඇති. ඉතින් මේ ටෝච් එක තමයි 100%ක්ම සුපිරිම ටෝච් එක LED ටෝච් එකට වැඩිය. ඉතින් ඕක තමයි රත්නපුර ජෙම් ටෝච් එක නිෂ්පාදනය කරන සරලම විදිහ, කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මේක අපිට හරියට පේන්නේ නැති වුණාට මේකේ හොඳ එළියක් තියෙනවා. මේ තනි බැටරියට ඔයගලන්ට පේන්නේ නැතිව කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳ එළියක් කියන්නේ මේ ඉංග්‍රීසි අකුරු පාව පේන්න තනි බැටරිය හොඳ එළියක් තියෙනවා. මේ ගලවලා තමයි මේ පේන්නේ. එතකොට මෙහෙම ගහුවොත් එතකොට සාමාන්‍යයෙන් මේකට වෝල්ටේජ් 5ක් වගේ ආවා කියන්නේ මීට වැඩි එළිය තියෙනවා. සාමාන්‍යයෙන් පාරේ වුණත් ගහගෙන යන්න. දැන් මේ තියෙන එකත් පාරේ වුණත් ගහන් යන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔන්න මම මේ බාට දෙයක් දාගෙන ඉන්නේ බිම. ඉතින් හොඳ එළියක් තියෙනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ බැටරි එක බැටරියට කියන්නේ මේක වෝල්ටේජ් එක ඇවිල්ලා තියෙන්නේ 3.7යි. 3.7යි කියන්නේ මේකට ජපන් බැටරි දානවා නම් සාමාන්‍යයෙන් 5ක් දාන්න ඕන, 5ක් හරි 6ක් හරි මට මතක විදිහට. ඉතින් ඒව දාලා නම් මම හරි ගස්සලා නැහැ. මම ඉතින් වැඩි හරියක් මේක තමයි, මේ ගණනුත් අඩුයි. අපිට රිපෙයාර් කරගන්නත් ලේසි. ඉතින් හරිම සරලයි. තව වැදගත් දෙයක් කියන්න. ඉතින් මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මේ ලයිට් එක මෙහෙ ගහපුවම මේ සයිඩ් එකෙන් ලයිට් එක ලීක් වෙනවා. ඒ කියන්නේ එළිය පේනවා අපිට. මේ පැත්තේ මෙන්න මේ පැත්තෙන් ඕන ඔය දිගටම ලයිට් එළිය පේනවා. ඉතින් ඕකට තියෙන හොඳම විසඳුම තමයි මෙන්න මේ බල්බ් එක ගලවලා පැත්තකින් තියලා අපි මෙන්න මේ ගම් එක අරගෙන මේක යකඩ ඇලවන ගම් එකක්. මේකත් මේකට මැජික් ගම් එක කියලා තමයි කියන්නේ වැඩි හරියක් දෙනා. එතකොට හොඳට ඇලවෙනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මේ යකඩ ඇලවන්න නෙමෙයි අපි ඇත්ත වශයෙන්ම කිව්වොත් අර එළියට ලීක් වෙන මේ ලයිට් එළිය වළක්වන්න තමයි දැන් මේක මේ වෙලාවේ පාවිච්චි කරන්නේ. ඉතින් මේකේ මූඩිය තිබුණ නෑම හાર્ඩ්වෙයාර් එකෙන් ගද්දෙම. ඉතින් ඒක නිසා ඉතින් මේ ගම් එක ඇවිල්ලා මේ විනාඩි 5ක් වගේ යනකොට
ගම් එක ගල් ටික් වෙනවා. ඉතින් ගොඩක් අනා ගන්න එපා. පොඩ අනාගෙන ගන්න. මේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්තම් සීන් එක. සාමාන්‍යයෙන් මම නම් ශනිකව මේක ගාලා ඉවර කරනවා. මෙතන මෙන්න මේ අඩි වල වලට තමයි මේක ගාන්නේ. මෙන්න මේ විදිහට ලස්සනට දානවා. එතකොට කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මේක වටේට දැම්ම මෙන්න නොසල් එක හයි කරගන්න බැරි වෙයි නේද කියන්නේ. සාමාන්‍යයෙන් මේක අපි දැන් ඇලුමිනියම් එකට දාද්දී ඇලුමිනියම් එක හූරලා තමයි දාන්න ඕනේ. ඇලුමිනියම් එක හූරලා දැම්මොත් ඇලුමිනියම් එකට හොඳට ගම් එක අල්ලනවා. දැන් ඇලුමිනියම් එක ෂයින් එකට තියෙන නිසා ගම් එක අල්ලන්නේ නැහැ. අපිට එතකොට වැඩි ටික කියන්නේ මෙතනට වැඩියට වගේ තියෙන ටික අයින් කරලා දාලා නොසල් එක ගන්නට වහගන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම දෙයකට බය වෙන්න දෙයක්වත් නැහැ. ඔය ඊට පස්සේ බලන් ඉන්න තමයි තියෙන්නේ මේක හයි වෙනකම්. ඊට පස්සේ ගම් එක වේල්ලා තියෙන්නේ දැන්. ඔයගලන්ට පේන්නේ අතේ ගෑවෙන්නේ නැහැ. මේකට විනාඩි 5ක් වගේ තමයි මම පැත්තකට කරලා තියලා තිබ්බේ මේක. ඉතින් මේ ගම් එක නම් ගොඩක් විස ගම්මයක්. ඒක නිසා මේ පොඩි ළමයිට නම් අහු වෙන්න තියන්න එපා. ඒ ඔන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. බඩු හයි වෙන. අපි දැන් බලමු බල්බ් එකක් දාලා දැන් ලයිට් එක ලීක් වෙන්නේ නැහැ වටෙන්. මෙතන තියෙන්නේ මේ අර අපි ඉස්සෙල්ලාම දාගත්ත ගම් එකෙන් චුට්ටක්. ඉතින් ওই විදිහට තමයි මේකේ රිපෙයාර් එක අවසන් වෙන්නේ. අවසන් වෙන්නේ මෙතන අපි charging port එක මේ දාන්න ඕන. charging port එකක් දාලා මේ මොඩියුල් එකත් හයි කරන්න ඕන. හොඳයි ඒක අපි ඊළඟ කොටසට තියාගන්නවා. හොඳයි ඊට පස්සේ මම මේක නැවතත් මේව කරගත්තා. මේ බැටරිය දාලා මේක නෝමල් විදිහට තමයි තිබුණේ මේ පාවිච්චි කරන්න ගන්න. ඒ කියන්නේ මම අර ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට පෙන්නන්න. ඊට පස්සේ ඒක ලිහලා අරගෙන දැන් මම මොඩියුල් එකකුත් දාලා ජැක් බේස් එකකුත් දාලා රන් ඔෆ් ස්විච් එකකුත් දාලා මේක කම්ප්ලීට් කරන්න තමයි යන්නේ. ඉතින් මේක දුවන්නේ ඇවිල්ලා වෝල්ට් 4ෙන් 4ෙන් දුවනකොට බල්බ් එක ඩැමේජ් වෙන්නේ නැහැ. එතකොට වෝල්ටේජ් 4ක් කියන්නේ සාමාන්‍යයෙන්
මේක ලෝ එකේ තමයි දුවන්නේ. එතකොට මම ඉස්සරහට මේක හයි විදිහට, ඒ කියන්නේ හයි එකක් දාලා ලෝ එකත් ඇඩ් කරලා ඒ ස්විච් එක දාලා හදන වීඩියෝ එකක් මම කරන්නම්. ඉතින් මට මේකේ මේ වෙලාවේ කරන්න විදිහක් නැහැ. ඒක මේ මොඩියුල් එක ඇවිල්ලා මේ 18යි 650 18යි 650 මේ බැටරි මොඩල් එක තමයි 18යි 650 නමින් තමයි මේ බැටරි ප්‍රසිද්ධ. ඉතින් මේ බැටරි අපි පාවිච්චි කරද්දී බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න. මේක හීට් වුණොත් පුපුරනවා. ඊට පස්සේ ෂෝට් වුණොත් පුපුරනවා. ෂෝට් වුණොත් ගොඩක් ගිනි ගන්නවා. ගිනි අරන් තමයි පුපුරන්න try එකක් දෙන්නේ. ඊට පස්සේ මේක මේ මොකද්ද ඕවර් චාර්ජින් ගියාමත් මේක පුපුරන්න බලනවා. ඉතින් ඒක වළක්වන්න තමයි මේ සර්කිට් එක පාවිච්චි කරන්නේ. මේක බැටරි මැනේජ්මන්ට් සිස්ටම් කියලා කියනවා. කියන්නේ කෙටියෙන් ගත්තොත් මේකට කියන්නේ ඇවිල්ලා BMS එකක්. එතකොට මේක සාමාන්‍යයෙන් 3.7 ඕගොල්ලන්ට පේන්නේ නැති මේකේ වෝල්ටේජ් එක 3.7 වෝල්ටේජ් 4ක් ගියාට පස්සේ මේකේ charge එක මේ සර්කිට් එකෙන් මේකට කරන්ට් එක එන එක නතර වෙනවා. අපි දැන් අමතක වෙලා හරි අපිට කොහේ හරි ගමනක් ගිහිලා එන්න බැරි වෙලා හරි මේක චාර්ජරයට ගහලා තිබුණොත් ටෝච් එක මේක නැතුව අනිවාර්යෙන් මේ බැටරි පුපුරලා මේක ගිනි ගන්න බලනවා. ඒක නිසා මේක දැම්මට පස්සේ කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. charge වුණාට පස්සේ මේකේ ලයිට් දෙකක් තියෙනවා. ඒ ලයිට් දෙකෙන් ඉස්සෙල්ලාම රතු එක තමයි පත් වෙන්නේ charge වෙන අවස්ථාවේ. charge වෙලා ඉවර වුණාට පස්සේ මේ නිල් පාට එක පත් වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේක වැඩ කරන්නේ. එතකොට දැන් මට මේකේ ඇවිල්ලා හයි පැත්ත හරි ගස්සලා මේකට ඇඩ් කරන්න විදිහක් නැත්නම් මේ මොඩියුල් එකේ තියෙන්නේ එක බැටරියක් charge කරන. එක බැටරියක් කියන්නේ මේ 18යි 650 එකක්. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ තියෙනවා B ධන B ඍණ කියලා. එතකොට මේකේ ඍණයි මේකේ ධනයි තමයි මේකට සෙට් කරන්නේ. එතකොට මේකේ 2S එක දැන් මේ ඇවිල්ලා 1S බැටරි මේ BMS එක. එතකොට 2S එකකට අපිට බැටරි දෙකක් දාන්න පුළුවන්. බැටරි දෙක දාන්න පුළුවන් මේ සීරියස් කරනවා කියන්නේ මේ ඍණයි මෙන්න මෙහෙම එකට එකතු කරනවා. ඊට පස්සේ මේ ධනයි මේ ඍණයි තමයි BMS සර්කිට් එකට යන්නේ. එතකොට සාමාන්‍යයෙන් වෝල්ටේජ් 8ක් වගේ බොහෝ දුරට සෙට් වෙනවා. අපි මල්ටිමීටරෙන් බලමු මේක. ඉතින් රත්නපුර ජෙම් ටෝච් එකේ බැටරි නරක් වෙන ප්‍රශ්න ඒ හැම එකක්ම වෙන්නේ ඒකට මේ මොඩියුල් එකක් මුකුත් ඇඩ් කරලා නැහැ. ඒක නිසා තමයි ඒක රත් වෙන. සමහරක් කට්ටිය ඔක හෙනට ගහලා තියෙනවා එල්ලි වෙනකන් හොඳට charge වෙන්න කියලා. මේකේ ඇවිල්ලා මේ මල්ටිමීටරේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ඩිජිටල් එකක් ගන්න. ඩිජිටල් එක ගොඩක් ලේසි ඕනම කෙනෙක්ට තේරුම් ගන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති 7.45ක් තියෙනවා. සාමාන්‍යයෙන් 8 තමයි ගාන. 8ක් එන්නේ නැහැ සමහරක් වෙලාවට. දැන් මම මේක බ්‍රෑන්ඩ් නිව් ගත්ත නිසා මේ බැටරි කඩේ තියද්දී සමහරක් වෙලාවට බහිනවා. නැත්තම් සමහරක් ඒවා ගැන ෆුල් charging තියෙනවා. අපි බලමු මේකෙන් බලමු. ඉතින් මේ බැටරිවත් එක්ක ගණදෙනු කරනකොට බොහොම පරිස්සමෙන් ගණදෙනු කරන්න ඕනේ. මේවා මේ ඔයගොල්ලන්ට පේනවා ඇති චූට්ටක් අඩුවෙන් තමයි එකෙත් පෙන්වන්නේ. බහැලා තියෙන්නේ. ඒක නිසා පොඩ්ඩක් බහැලා තියෙන්නේ පොඩි ගානක්. හොඳයි. ඊට පස්සේ දැන් මේ එකක් ගත්තොත් එකක් බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ 4 තියෙනවා මෙතන 4 ඉලක්කම 20 ඉලක්කමට උඩින් 4 තියෙනවා. 4 ගාවට තියෙනවා. ඒ කියන්නේ 3.7ක් වගේ තමයි මේකේ තියෙන්නේ. දැන් මේක අයින් කළා මේ දෙකෙත් එහෙම තමයි. මේකත් මේ දෙකක් එකතු කරලා තියෙන්නේ පැරලල් කරලා. එතකොට මෙහෙම කරපුවම අපිට මේක ගොඩක් වෙලා තියාගන්න පුළුවන්. ගොඩක් වෙලා කියන්නේ අපේ ටෝච් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් වෙලා කිසිම ප්‍රශ්නයක් නැතුව. හොඳයි. ඊට පස්සේ අපි යමු මේකට. මේ ටෝච් මේ පියනේ පොඩි වෙනස්කම් ටිකක් කරගත්තා. මේක දාලා මේව කරගන්න ඕන. ඊට පස්සේ මෙතන රන් ඔෆ් ස්විච් එක හරි ගස්ස ගන්න ඕන. මෙන්න මේ විදිහට.
ඉතින් මේ රත්නපුර ජෙම් ටෝච් එකේ රන් ඔෆ් සීන් එක තියෙනවා. මේක ඇවිල්ලා මේ මම රිපෙයාර් එකකට ආපු එකක් මට. මම හරි ගස්සපු එකක් නෙවෙයි. අපේ පොඩි මැනික් බිස්නස් කරන පොඩි මාකට් එකක් තියෙන එකේ කට්ටියගේ එකක් තමයි මේක. හොඳයි මේක හරි ගස්සගම මම මේ පැත්තට මේ මොඩියුල් එක රඳා ගන්න ඕන නිසා මේක මේ කම්බියක් 1.44 වයර් එකකින් කපලා තමයි වයරින් කරන වයර් එකකින් කපලා තමයි මේක ගත්තේ. දැන් ඊට පස්සේ ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ මෙන්න මේ ස්විච් එක මේකට පාස්ස ගන්න ඕන. ඉතින් මේවා මහ ලොකු දෙයක් නෑ මේක හරි ලේසි සරලයි. ඉතින් මේක මේ වැඩි හරියක් මේ බැටරි ටිකයි ටෝච් එකයි ඊට පස්සේ මේ ස්විච් ඒවා කඩෙන් ගත්ත ඒවා මේ පොඩි පොඩි ස්විච් ඔය ජැක් බේස් අර මේවා මගේ ෂොප් එකේ තිබ්බේ ඔය එක එක වැඩ වලට ගෙන ආපු ඒවා. මේක හරි මැදට තියලා පොඩ්ඩක් පාස්ස ගන්න ඕනේ. ඒක චූට්ටක් අර මේ අර පේන්නේ නැති නිසා දැන් මේ ස්විච් එකේ මේක පේන්නේ නැති නිසා පොඩ්ඩක් අමාරුයි.
හොඳයි ඊට පස්සේ ස්විච් එක ඔන්න අපි හයි කරගත්තා. ඒක හරි. දැන් තියෙන්නේ මම මේක හයි කරලා ඉවරලා ඔයගොල්ලන්ට පෙන්නන්න ලස්සනට. අපි මේක හයි කරගන්න ඊට පස්සේ හොඳයි ඊට පස්සේ අපි මේකේ රින තමයි මම දැන් මේ පාස් කරන්න හදන්නේ මේ ජැක් එකේ බේස් එකට. ජැක් බේස් එකේ මේ ග්‍රවුන්ඩ් එකට. ග්‍රවුන්ඩ් එක කියන්නේ සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රය ඇවිල්ලා කොමන් එක කියලාත් කියනවා. ඊට පස්සේ ඒක හරි. දැන් මේක මේ විදිහට දාපුවම සාමාන්‍යයෙන් මෙතන ඔය සිදුරු වලින් අර මෙහෙ අපිට පේනවා බැටරි charge වෙලාද නැද්ද අරකද මේකද කියලා එළිය පේන. අපිට ඕන මේකේ තියෙනවා පොඩි LED දෙයක්. ඒක ගලවලා අයින් කරලා LED එකක් පාස්ස ගන්නත් පුළුවන් LED දෙකක්. ඉතින් ඉක්මනටම මට පුළුවන් වෙයි ඔයගොල්ලන්ට මේකේ ඉතිරි වීඩියෝ එක. ඒ කියන්නේ මේකේ හයි ඇන්ඩ් ලෝ ඔරිජිනල් විදිහටම හරි ගස්සන්න. ඒ කියන්නේ මේකේ තියෙනනේ හයි එකයි ලෝ එකයි. ඒ විදිහට හරි ගස්සන වීඩියෝ එක කරන්න උපරිම try එකක් දෙනවා ඉක්මනට. මේ මොඩියුල් එකක් හොයාගන්න නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මොඩියුල් එකක් මම AliExpress එකෙන් ගෙනල්ලා හරි ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එක කරන්නම් මම ඉක්මනටම. ඊට පස්සේ මේක කවලා අයින් කරන මෙන්න මේ විදිහට
දැන් මේක හෙන තදට තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ගැලවෙන්නේ අරවා මේවා මුකුත් නැහැ. ඊට පස්සේ ඒක හරි. සාමාන්‍යයෙන් මේ වගේ මේ බල්බ් පිච්චෙන්නේ වැඩි හරියක් මේ බල්බෙට ලොකු වෝල්ටේජ් එකක් යනවා. සාමාන්‍යයෙන් 6 වෝල්ට් වලින් තමයි බල්බ් එක වැඩ කරන්නේ. ඉතින් අපේ කට්ටිය ඒකට 6 වෝල්ට් වලටත් වැඩිය ලොකු වෝල්ටේජ් එකක් දෙනවා. ඒ කියන්නේ අපි ගමුකෝ උදාහරණයක් වශයෙන් බල්බ් 6 කියලා. එතකොට සාමාන්‍ය 7ක් 7මාරක් 8ක් ඒ වගේ යන්න බලන. දැන් මේ බැටරි දෙකක් හරියට charge වුණොත් 8ක් වගේ සෙට් වෙනවා. එතකොට ඒකත් අමාරුයි මේ බල්බ් එකට. බල්බේ ඩැමේජ් වෙන්න බලනවා. ආයි සමහරක් කට්ටිය චාර්ජරයට ගහලා මේක ඔන් කරන්න හදනවා. එතකොට බැටරි වල කරන්ට් එකයි අරහෙන් එන කරන්ට් එකයි. එතකොට 9 වෝල්ට් චාර්ජර් එකෙන් තමයි මේක charge කරන්න උත්සාහ කරන්නේ. එතකොට 9 වෝල්ට් යනවා කෙලින්ම 6 බැටරියට. ඒකෙන් තමයි වැඩි හරියක් මේ ටෝච් එක ඩැමේජ් වෙන්නේ. අනිත් එක දැන් මම මේ මොඩියුල් එක දාලා හැදුවම කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක ඇවිල්ලා ෆෝන් චාර්ජර් එකකින් උනත් charge කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඊට පස්සේ මේකේ ඔරිජිනල් මොඩියුල් එක මේ 2S මොඩියුල් එක සෙට් කරපුවම මේක නෙමෙයි. එතකොට ඒකට දාන්න පුළුවන් බොහෝ දුරට අපිට C type බේස් එකක්. ඉතින් ඒකත් එක්කම මම ගෙනල්ලා සමහරක් වෙලාවට මේ පැත්තකින් C type බේස් එක මේව කරනවා බොහෝ දුරට. එතකොට වාහනයක යද්දී වුණත් මේක charge කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. කරන්ට් එකම වුණා වෙන්නේ නැහැ. මම මේ පාර්සල් ඔක්කොම කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. ඉතින් ඔන්න ওই විදිහට තමයි මෙතන වැඩ ටික සිද්ධ වුණේ. කම්බියක් මෙතනට පෑස්සුවා. පාර්සල් එක කෙලින්ම ඇවිල්ලා මේකේ රිනට මේ අවුට් එකේ රිනට. දැන් අවුට් එකේ රිනයි මේ මොඩියුල් එකේ ඉන් එකට එන රිනයි දෙකම එකයි. මේ තියෙන මොඩියුල් එක ඔයගොල්ලන්ට පේනද මේ රින මේ කෙලිම පාත් එක මේ පැත්තට එන්නේ. එතකොට මේකේ ජැක් බේස් එකේ දැන් මේක මෙහෙමනේ තියෙන්නේ. මෙහෙම තියදී මෙන්න මෙහෙම තමයි පාස්සලා තියෙන්නේ. මෙන්න මෙහෙම. මේක මෙතනට පාස්සලා තියෙනවා.
නෑ සොරි මේක මේ පල්ලට හරනවා තමයි රින සෙට් වෙන්නේ. මෙන්න මේ හරියට පැවස්සුවා මේ කෙලින්ම මෙහෙට එද්දිත් ඒත් රින. එතකොට රින ලයින් එක බොඩියෙන් තමයි යන්නේ ඉස්සරහට බොඩියෙන් යවන්නත් පුළුවන් අපිට ඕනනම්. නැත්තම් මේ මොකද්ද වයර් එකකින් යවන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ බැටරි වලට වයර් පාස්ස ගන්න එක. මේකට සාමාන්‍ය වයර් දෙකක් ඕන. මහත වයර් එකක් ඕනේ නැහැ. මොකටද හොඳයි. ඊට පස්සේ වයර් ටික සෙට් කරගත්ත පස්සේ අපි මේක පටස් ගාලා හදලා දාමු. මේ වැඩේ කරද්දී කිසිම අවස්ථාවක මේ වයර් ෂෝට් කරගන්න යන්න එපා. ෂෝට් වුණොත් ගිනි ගන්නවා, කෙලින්ම ගිනි ගන්නවා. ඉතින් ආයි කුත් නෑ, හොඳම එකෙන් ගිනි ගන්නවා. ඒක නිසා වයර් හැම දුම දාලා ඉන්නේ මට මේක අල්ල ගන්න විදිහක් නෑ. මම රෙදි කැල්ලක් තියාගත්තේ මේ ටෝච් එක හීරෙන නිසා. සාමාන්‍යයෙන් මේක ලස්සනට තියෙන්න ඉබේ අපි තැනකට අරන් යන්න උනත්. එතකොට බල්බ් වලට වියදම් කරන්න අමාරු. සාමාන්‍යයෙන් මේ ශේෂ්ත්‍රයට අලුතෙන් එන කෙනෙක්ට මේක ගොඩක් වටිනවා. මොකද මේ බැටරි දෙක මේ විදිහට දාලා හැදුවම මේක පිච්චෙන්නේ නැහැ. බල්බ් පිච්චෙන්නේ නැහැ. අන්න ඒකයි මේකේ හොඳකම. ඊට පස්සේ මේ පැත්තට වයර් එකක් පාස්ස ගන්න ඕන අපි. මේ වයර් ඇවිල්ලා මේකට පාවිච්චි කරන වයර් කම්පියුටර් පවර් සප්ලයි එකෙන් තමයි ගත්තේ. ඉතින් මේ වයර් හොඳ ඇම්පියර් එකක් අදින්න පුළුවන් හොඳ වයර්. ඕන තරම් කම්පියුටර් ෂොප් වල තියෙනවා අයින් කරලා පිච්චිච්ච වයර්. ඉතින් ඒව එකක් ඕගොල්ලන්ට පාවිච්චියට ගන්න පුළුවන්. මේවා එකක් ප්‍රචාර කරන්න මේ වගේ වැඩකට. හොඳයි. ඊට පස්සේ මේක නම් හොඳට සීල් වෙන්න ඕනි. තැන් වල ගෑවෙන්න බෑ. ධන රින නම් අවුලක් නැහැ කොහේ ගෑවුනත්. විශේෂයෙන් ධන තමයි කොහෙවත් ගෑවෙන්න හොඳ නැත්තේ. එහෙම ගෑවුනොත් කෙලින්ම ඩෝන් නැත්තම් ගිනි ගන්නවා. ওই දෙකෙන් එකක් තමයි වෙන්නේ. ඒක නිසා සාමාන්‍ය මේක වැඩි හරියක් පුපුරන
ඉතින් මේ වයර් දෙක එළියට දාගෙන මම මේ මාස්කින් ටේප් කරගත්තා. මේකේ මේක වීඩියෝ එකේම තමයි කරේ. කැතම සීන් එක කියන්නේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙලා සීන් එක පොඩ්ඩක් ඒ කෑල්ල නැහැ. ඉතින් ෂෙලෝ ටේප් ගහන කෑල්ලක් නේ නැතුව තියෙන. ඒක නිසා ඒක කවුලක් හිතන්න යන්න එපා ඔයගොල්ලෝ. ඊට පස්සේ මේක හිමීට අපි ඇතුළට මේ විදිහට දාගත්තට පස්සේ අපිට තියෙන්නේ මේකට වයර් ටික පාස්ස ගන්න. විශේෂ දෙයක් කියන්න ඕන. දැන් මේ රන් ඕෆ් ස්විච් එකට අපි රින වයර් එක තමයි පාස්සන්නේ. රින වයර් එක පැස්සුවම මේ ස්විච් එකෙන් ඕෆ් කරාට පස්සේ රින වෝල්ටේජ් එකක් මේ බඳකටවත් එන්නේ නැහැ. කිසිම තැනකට එන්නේ නැහැ. ඒක බැටරිය විතරයි තියෙන්නේ. ඊට පස්සේ මේකට ධන වෝල්ටේජ් එක තමයි දීලා තියෙන්නේ. එතකොට ධන වෝල්ටේජ් එක මේකෙන් ඕෆ් එක දැම්මම ඒ වෝල්ටේජ් එක කොහෙටවත් යන්නේ නැහැ. එතකොට කිසිම තැනකට කරන්ට් එක යන්නේ නැහැ. මේ දෙපැත්තෙන් ඕෆ් කරලා දැම්මම බැටරිය මේ නිදහසේ තමයි තියෙන්නේ. නිකන් අර අර්ත් වෙලාවත් කොහෙට හරි කරන්ට් එක ගිහිල්ලවත් බැටරිය නිකන් බහින්නේ නැහැ. ඊට පස්සේ ධන එක කෙලින්ම මෙන්න මෙතන බැටරි ධන කියන එකට පාස්ස ගන්න ඕන. මෙන්න මේකට රින එක පාස්සන්නේ අපි බැටරියේ මේ පැත්තකට හරි මේ පැත්තකට හරි කැමති එකකට. එතකොට බැටරි වයර් එක පාස්සන්නේ මේකට. එතකොට මේක කෙලින්ම මෙතනට පැස්සුණා. නැත්තම් මෙතනට පාස්සන්නත් පුළුවන්. මේක ග්‍රවුන්ඩ් එකනේ. පාස්සමු. ඉතින් මේක පොඩ්ඩක් රත් වෙනවා. අල්ලලා කරන්න අමාරුයි අතින්. රත් වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් මේ වයර් මොඩල් එක කම්පියුටර් පවර් සප්ලයි වයර් මොඩල් එක හරියට රත් වෙනවා. ඒ කියන්නේ ඔරිජිනල්ම තඹ වලින් තමයි හදන්නේ. හොඳ ඇම්පියර් එකක් යන්න ඕන නිසා. හරි ඊට පස්සේ බැටරියේ රින වයර් එක පාස් කරනවා. මම මේකේ මැදට මේ ස්විච් එකේ මැද පින් දෙකට මට මේක ඕගොල්ලන්ට හරියට පෙන්වන්න අමාරුයි. පාස්සන එක හරියට පෙන්වන්න අමාරුයි. ඊට පස්සේ පාස්සල ඉවරලා මම ඕගොල්ලන්ට පෙන්වන්නම්. ඉතින් ජපන් බැටරි 1.2 වෝල්ට් ජපන් බැටරිය වැඩි හරියක්ම සවුත්තු වෙන්නේ ඒකට බැටරි මැනේජ්මන්ට් සිස්ටම් එකක් ගහන්න නැති නිසා. පරිම තියෙන්නේ අවුරුදු 2ක් හෝ 2.5ක් තමයි අපේ කට්ටිය පාවිච්චි කරන විදියට. ඉතින් ඒකටත් බැටරි මැනේජ්මන්ට් සිස්ටම් එකක් ගහලා පාවිච්චි කරන්න පුළුවන් වුණා නම්
සාමාන්‍යයෙන් අවුරුදු 10ක් 15ක් ඔය බැටරි දෙකක් පාවිච්චි කරගන්න පුළුවන්. බැටරි දෙකක් නෙවෙයි බැටරි 6 පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මේකේ වැඩේ ඉවරයි. ඔන්න බොඩි එක ගෑවම වැඩ කරනවා. මෙහෙට දැම්මම වැඩ කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේන්නේ නැති බැටරියේ වයර් එක මෙතනට ධන වයර් එක පෑස්සුවා. ඊට පස්සේ කෙලින්ම ඍණ වයර් එක ස්විච් එකෙන් මැදයකට පෑස්සුවා. මේ විදිහට. ඊට පස්සේ මේ ස්විච් එකේ මේ පැත්තේ පින් එකට වයර් එකක් පාස්සලා ග්‍රවුන්ඩ් එකට අරගෙන තියෙන්නේ. ග්‍රවුන්ඩ් එක තමයි ටෝච් එකේ බඳට සෙට් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ පාස්සලා තියෙන ජැක් එකේ මෙන්න මේ කෑල්ලට මේ උඩට ඉස්සිලා තියෙන මේ පැත්තට ධන වයර් එක. ඒ ධන වයර් එක කෙලින්ම ගිහිල්ලා මේ මොඩියුල් එකේ ධන පැත්තට ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ හරියෙන් මම පාස්සලා තියෙන්නේ. ඉතින් ඔක්කොම හැවත් ගාවන්න එපා. ගෑවුවොත් මේක ෂෝට් වෙලා ඩැමේජ් වෙන්න බලනවා. ඉතින් මේ විදිහට තමයි මේකේ අවුට්පුට් එක තියෙන්නේ. ඉතින් හරිම සරලයි. මෙහෙට එන්නේ බැටරියෙන් මෙහෙට එන්නේ කෙලින්ම වයර් දෙකයි. ඉතින් බැටරියෙන් මේ පැත්තට එනවා ධන වයර් එකක් විතරක්. ඊට පස්සේ ඍණ වයර් එකක් එන්නේ නැහැ. මෙන්න මේකේ වගේ. දැන් මේකේ න ඍණ වයර් එකකුත් එනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේකේ න ඍණ වයර් එකකුත් එනවා. කෙලින්ම බල්බෙට. මේක තමයි රත්නපුර ජෙම් ටෝච් එකේ ඔරිජිනල් ඩ්‍රැගන් එක. මෙතන තියෙන 1.2 ලිතියම් අයන් බැටරි, ජපන් බැටරි 6ක්. ඊට පස්සේ මේකේ වැඩ කටයුතු ඉවරයි. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට මේකේ high and low 2S බැටරි මැනේජ්මන්ට් BMS සර්කිට් එක දාලා ඒ වීඩියෝ එක ඉස්සරහට ගෙන එන්න try එකක් දෙන්නම්. මේ මොඩියුල් එක හොයාගත්ත ගමන් ඉතින් මේක ලංකාවෙත් ගන්න තියෙනවා. ඉතින් මට සෙට් වුණොත් මම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එක ඉක්මනටම කරන්න. එහෙනම් ගිහිල්ලා යන්න හැමෝටම සුබ දවසක්. නැවත හමු අලුත් වීඩියෝ එකකින්.